Hello guys, welcome back to my YouTube channel. ඔගොල්ලෝ බලන්න ඇති මම මේ කොහෙද කදමල් බැඳගෙන යන්නේ කියලා. ඔගොල්ලෝ thumbnail එක දැකලා දැන්ටමත් දන්නවත් ඇති මම මේ කොහෙද යන්නේ කියලා. ඔව්. මම යනවා සෞදි. මේ first time තමයි මම සෞදි යන්නේ. first time තමයි මම fly කරන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. කිව්වාගේම මම මේ ෆස්ට් ටයිම් තමයි ෆ්ලයි කරන්නේ. ඉතින් මා එක්සයිට් වෙලා හිටියේ. කොහොම හරි අපිට ෆ්ලයිට් එක තිබ්බේ 9:30ට හින්දා කවුන්දර් කිව්වා 6 වෙද්දිවත් එයාපෝට් එකට එන්න කියලා. ඒ හින්දා අපි ගෙදරින් මම 5:30ට විතර පිටත් වුණේ. මොකද මට වැඩි දුරක් නැහැ. පැලිකොඩින් හයිවේ එක දාලා කටුනාගෙන් එක්සිට් කරන්න. ඉතින් මං යද්දිත් මේ කට්ටිය එතනට ඔල්රෙඩි ඇවිල්ලා හිටියේ. මම එතනට යද්දී 6:05 විතර වගේ වුණා. හැබැයි වෙද්ද අපේ කවුන්දර් ලෙවල් හිටියෙත් නෑ. ඔය කරන්න අපේ තාරුවක් අපි කට්ටියටම යා එන්න කලින් කෝවිලට ගිහිල්ලා බ්ලෙස් කරලා අර කුංකුමද මං හිතන්නේ කුංකුම ඒව අරන් ඇවිල්ලා තිබ්බ හැමෝටම නලල ගන්න. මොකද කට්ටිය කියන්නේ අපේ මුළු ටීම් එකම 16ක් විතර ෆස්ට් ටයිම් මේ ටුවර් එක යන්නේ මෙහෙම මුළු ටීම් එකම. ඉතින් කට්ටියටම හොඳක් වෙන්න කියලා සෙත් පතලා පරිස්සමින් ගිහිල්ලා එන්න හම්බෙන්න කියලා තාරුවක් ඉතින් මේක අපිට කරා. වෙලා ඉන්නේ ඉතින් කොහොම හරි අපි ඔහොම කියවකේ වෙදලා කට්ටිය චෙකින් වෙලා අපේ ටිකට්ස් උත් අරගෙන දැන් මේ අපි යනවා ගේට් එක තියෙන තැනට. Hi, welcome back to my YouTube channel. දැන් තමයි ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් දිගටම බලාගෙන ඉන්න. ඉතින් මේ මගේ first time මම යන්නේ. ඉතින් excited. ටීම් එකත් එක්කම යන්න හම්බුණා. ඉතින් මරු ආසල්ලක් තියෙයි. අපි තව ටිකකින් යනවා ෆ්ලයිට් එකට. දිගටම බලාගෙන ඉන්න මොකද වෙන්නේ. අපි දවස් 15ක් වෙනකට ඉතින් මොකද කරන්න කියලා දවස් 15ක් අපි keep watching. අයියේ මලක් දාන්න මට අපි යනවා අපි මොනේ කන්න දෙයක් අපි බැරිස් අපි කොහොමද ලස්සනයි ඔය බඩු ෆෝන් එක ලස්සනයි. ඉතින් කියන්න ඕනේ මේ පාර 16 දෙනෙක් යනවා. එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි. මොකද තේරෙනවනේ 16 දෙනෙක් කියන්නේ ලොකු ටීම් එකක්. ඒතකොට ඒ කට්ටියව එකට එකතු කරගන්න ටයිම් එක මැනේජ් කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ හින්දා පොඩ්ඩක් අපි මේ ටුවර් එක පුරාවටම කවදාගෙන් හරියට බැනුම් අහනවා. සරි. අපි යනවා. ඉතින් අපි ගිහිල්ලා බෝඩ් වෙලා ඉඳලා අපිට අනවුන්ස් කළා කියන අහුනට පස්සේ ෆ්ලයිට් එක හරි කියලා අපි කට්ටියම යනවා ෆ්ලයිට් එක නගින්න. මේ අපේ චන්දු තමයි මාත් එක්ක ෆ්ලයිට් එක යන්න හිටියේ මගේ ෂීට් එක හැපැත්තේ. කොහමද ඊපස්සේ ඒ ෆ්ලයිට් එකේ ටිකක් ක්‍රවුඩ් එක අඩුයි. අඩුයි කියන්නේ ඉස්සරහා ක්‍රවුඩ් එක හිටියට පිටිපස්සේ ටිකක් අඩුයි. එහෙනම් චන්දු ඊපස්සේ යනින් ගමන් මාරුණා කන්දරගේ ෂීට් එකට. ඒ තිබ්බේ අපි මෙහි ලංකාවෙන් ෆ්ලයිට් එක නක්කද්දී තිබ්බ view එක. අනිත් එක අපේ හිරුනි තමයි ඉස්සරහා හිටියේ. මට vlog එක කරන්න දෙන්නෙම නෑ. මම ෆෝන් එකේ රෙකෝඩ් කරන්න කැමරාව ඔන් කරගත්තේ ඉඳලා මට මොන හරිම කියනවා. එහෙම තමයි තියත් එහෙමයි. මගේ එහා පැත්තේ හිටියේ විශ්මිතයි අංජුයි. ඒ දෙන්නත් ඒ විදිහටම තමයි. ඒගොල්ලොත් vlog කරනවා. මම vlog එක කරන්න මෙහෙම රෙකෝඩ් කරන්න ෆෝන් එක ගත්ත ගමන් මොන හරි එකක් කියනවා. මට රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ මගේ පාඩුවේ. එහෙම තමයි ඒගොල්ලෝ හරියනවා ඉතින් ඒ වෙලාවට. කොහොම හරි ටිකක් වෙලා ඇද්දී මගේ ෆ්ලයිට් ෆුඩ්ස් ආවා. මම මාර මාසාවෙන් ඉඳි ෆ්ලයිට් ෆුඩ්ස් කන්න. මොකද කවුන්දර් කියලා ෆ්ලයිට් ෆුඩ්ස් රහයි කියලා. ඉතින් අපි ෆ්ලයි කරේ එතියාඩ්ස් කියන එයාලයින් එකෙන්.
මගේ ෆස්ට් ටයිම් තමයි. ඉතින් මම අර කලින් කිව්වා වගේ මම මේ ෆ්ලයි කරන්නේ. එතකොට මේ ෆ්ලයිට් ෆුඩ්ස් හැමදේම එක්ස්පීරියන්ස් කරන්න මම මාර විදියට ආසාවෙන් හිටියේ. ඉතින් ඒක ඇත්තටම ෆ්ලයිට් ෆුඩ්ස් මාර රහයි. මට මුලින්ම හම්බුනේ chicken with rice. මට ඒ ෆ්ලයිට් ෆුඩ්ස් ඇත්තටම කන්න තියෙනවා නම් මේ වෙලාවේ මරු මම ඉස්සරට ෆ්ලයිට් ෆුඩ් එකට කැමති වුණා. මොකද මට හම්බුනේ chicken with rice and මොනවාද වම්බටු මොන හරි. ඉතින් මම හරියට එන්ජොයි කරා. කොහොම හරි මම පොඩ්ඩක් නිදාගත්තා ෆ්ලයිට් ෆුඩ්ස් අපේ මීල් එක දෙනකම්. ඊට පස්සේ මම නැගිටලා මං හැරි පොට් දාගෙන ඒක බලන ගමන් මගේ ෆ්ලයිට් ෆුඩ්ස් එන්ජොයි කරා. ඊට පස්සේ මං කාලා ආයෙත් කරේ නිදාගත්ත එක. මොකද අපිට ට්‍රාන්සැක්ෂන් එකක් තිබ්බනේ අබුඩාබි වලින් ඉඳලා රියාද් වලට. ඉතින් ඒ හින්දා මං ඒක වෙනකන් ආයෙත් කාලා හොඳට නිදාගත්තා. ඔය ඩිසර්ට් එකක් පෙන්නුවේ. ඒ ඩිසර්ට් එක මහා රහයි. මං හිතන්නේ ඒක පොල් කේක් එක මේ චරිත තිබුණා. I got it. දැන් මේක බීලා මම බල ඉතියා හැරි පොටර්. ආයෙත් මම ඒක බලන්න පටන් ගන්නවා. පටන් අරගෙන ඊට පස්සේ පොඩි නිින්දක් ගන්නවා. දෙකටම බලාගෙන ඉන්න ඊළඟට මොකද වෙන්නේ? මම හිතන්නේ අපි ආයේ අබුඩාබි වලින් අපේ ට්‍රාන්සැක්ෂන් එකක් දෙනවා. අබුඩාබි වලින් අපි වෙමු. පැය දෙකක් විතර හොඳට නිදාගත්තා. තව ටිකකින් මම හිතන්නේ අපි අබුඩාබි වලට යනවා. එතන යනකොට ඒ ට්‍රාන්සැක්ෂන් එකේදී හම්බෙමු. ඉතින් මේ තියෙන්නේ අපි අබුඩාබි වලට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරද්දි දැක්ක view එක. Happy birthday. වඩි කීයද නේද 22යිද? Happy birthday. කොහොම හරි අපි හෙට ලෑන්ඩ් කරද්දී අපේ චන්දුට 22 ලැබුවා. එයාගේ බර්ත්ඩේ එක. චන්දු කියන්නේ අපේ කවුදාගේ නංගි. ඉතින් අපිට පැයක වගේ ටයිම් එකක් තිබ්බේ අපේ ඊළඟ ෆ්ලයිට් එකට. ඉතින් අපි කොහොම හරි මේ ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන්ම කට්ටිය ඉක්මනටම අපේ ට්‍රාන්සැක්ෂන් එක තියෙන තැනට මේ හදිසියෙම යනවා. අපේ කට්ටියට හොඳටම සීතල. ඇත්තට මේ වෙද්දි සීතලයි මාර විදියට. අපේ කට්ටිය දැන් ටක් ගාලා ට්‍රාන්සැක්ෂන් එක තියෙන තැනට කට්ටියම යනවා ඊළඟ ෆ්ලයිට් එකට ටයිම් එකට යන්න ඕනේ හින්දා. ලස්සනයි නේ අපි මූණ හොදලා නැති වුණත්. අපි මූණ හේතුව නැත්නම් ෆ්‍රෙෂ් පිට ඉන්නවා නිදාගෙන නැගිට ගාව. හරිම Ya, enak. Ya. Hiru. හරිම ලස්සනයි මේ එයාපෝට් එක. This is an important gate change. මෙයාට නම් ඇත්තටම හොඳටම ට්‍රැකින්. අපි ඩාන්ස් කොරියෝස් රූටින්ස් ටික මේ ළමයි යද්දී නටන්න යනවා. මේ යන මිනිස්සු ඇත්තටම ට්‍රැක් ටිකක් නෙමෙයි ගොඩක්. මේ තියෙන්නේ ඩුබායි වල අබුඩාබි එයාපෝට් එක. ඒක නම් මාර ලස්සනයි. ඇත්තටම ලංකාවකට වඩා ගොඩක් ලස්සනයි. අපි ඉතින් ටිකක් කියලා කැරක් වීඩියෝස් අරන් හිටියා. ඒත් බලන්නකෝ අපි මෙතනට වෙලා කාලේ කාපු එකෙන් අපිට අන්තිමේට මොකක්ද උනේ කියලා. මම බලු last call. Mansi. දැන් අපි අබුඩාබි වලින් ට්‍රාන්සැක්ෂන් එක රියාද් වලට ෆ්ලයිට් එකට මේ අපේ දෙවෙනි ෆ්ලයිට් එක අබුඩාබි ඉඳලා රියාද් වලට තියෙනවා. කොහමද අපි අර මං කීකේ අපි පිස්සු නටනට ඉඳලා අන්තිමට ලාස්ට් කෝල් එකෙන්දී අපි කට්ටියට මොනසේ දුවගෙන එන්න උනා. මොකද ෆ්ලයිට් එක මිස් වුණා. තව ප්‍රශ්නයක්. ඒ හින්දා ඇත්තටම මේ මගේ ෆස්ට් ටයිම් මම මෙහෙම view එක බලන. ඉතින් මරු මේ එක්ස්පීරියන්ස් එක. මේ මිස් බස් එකනේ මේක ටිකට් යන්නේ. after second flight එකේ පොඩි ස්නැක් එකක් හම්බුණා. wrap එකක් එක්ක පොඩි චොක්ලට් එකක්
එතකොට තව මුරුක්කු වගේක් ඒ වගේ පොඩි ස්නැක් එකකුත් අපිට තව හම්බුණා. මම ඇත්තටම ආසයිඩේ මේ ෆ්ලයිට් ෆුඩ්ස් කන්න ඔක්කොටම වැඩිය. මම කිව්වේ නෑනේ අපි මොකටද දැන් මේ සෞදි යන්නේ කියලා. ඉතින් අපේ නමස්තේ ක්‍රියේෂන් ටීම් එකම සෞදි යන්නේ එහෙ රියාද් සීසන් එකට. රියාද් සීසන් එකේ ඉන්දියන් නයිට් එකේ perform කරන්න තමයි අපේ මේ ටීම් එකම සෞදි යන්නේ. මට මේ මීල් එක හම්බෙද්දි මම පොඩ්ඩක් බඩගින්න හිටියේ මේ පාන්දර 2ට විතර. රෑ 11ට අපිට මීල් එක හම්බුණාට ආයෙ නිදාගෙන නැගිට්ටම මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් මේ තියෙන්නේ රියාද් වලට අපි ලෑන්ඩ් කරන්න යද්දී මම ෆ්ලයිට් එකේදී දැක්ක view එක. අපි ලෑන්ඩ් කරා රියාද් වලට දැන් වෙලාව 3ට විතරයි. දැන් බලමු අපිව ගන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ගන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. බලමු. මොනවාද? ඔය වගේ බලවලක් මම දාන වීඩියෝ එක පොතේ වැරදිලා හරි මගේකට දැම්මොත් ඔයා ඉවරයි මල්ලි වාට යන්න වෙන්නේ මේ රාසියෝ කදා මම ඉතින් ෆ්ලයිට් එකේ ඇවිල්ලා පුතේ වාහනයක් තියෙනවා කියලා. මේ කියලා දියන් ගැලපියක කෙල්ගෙඩිකුයි මට. ඉතින් මෙන්න මෙතන තමයි අපේ ඊළඟ දවස් 15ටම අපේ ගෙදර විදියට අපිට හම්බුනේ. Hai. අපි ආවා අපේ හොටෙල් එකට. මම බොස් දාලා කරලා පොඩ්ඩක් ලෑස්තිලා සීදලයි. මේ තියෙන්නේ අපේ රූම් එක. දැන් නම් පොඩ්ඩක් හැදෙලා බඩු ඔක්කොම මේ අපි මේව කරා. ඊන මම පෙන්නන්න. මේක අපේ. මේ තියෙන්නේ අපේ ලිවිං ඒරියා එක. ටීවී එකක් තියෙනවා. washrooms kitchen එක අපේ kitchen එකට තමයි ලස්සනම view එකක් පේන්නේ. ඉතින් කොහොමද අපි මෙහෙට එද්දී පාන්දර 5 ගානක් විතර වුණා. ඒ කියන්නේ අපි එහෙන් 9 ගානකට ෆ්ලයිට් එකකට නැග්ගේ. ඊට පස්සේ කෙලින්ම අපි ගියේ අබු ඩාබි. එතනින් අපේ ට්‍රාන්සැක්ෂන් එක තිබ්බේ. අබු ඩාබි වලින් ට්‍රාන්සැක්ෂන් එක අරගෙන අපි ආවා රියාද් වලට. ඉතින් මේක තමයි දවස් 15කට අපේ ගෙදර. අද දවසේමත් ඔක්කොම මම මේ බ්ලොග් එකේම පෙන්නයි. ඉතුරු දවස් 15 ඒවා තව බ්ලොග් එකකින් පෙන්නන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මොකද මුළු ටීම් එකම අපේ 16 දෙනෙක් විතර ඉන්නවා. තේරෙනවද ඉතින් 16 එකක් ඉද්දි පුදුම ආතල්ලයක් තියෙයි. පෙන්නන්නම් පුළුවන් හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. දිගටම බ්ලොග් එක බලාගෙන ඉන්න. තව මොනවද කියන්න තියෙන්නේ? හරි දැනට එච්චරයි. දැන් අපි තව ටිකකින් යනවා බ්‍රෙක්ෆාස්ට් වලට. බ්‍රෙක්ෆාස්ට් වලට ගිහිල්ලා ඇවිල්ලා ආයෙ ටිකක් නිදා ගන්නවා. මොකද අපි තාම නිදාගත්තේ නැහැ හරියට. ටිකක් සීතලයි මෙහෙ. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. keep watching. අපේ breakfast. Thank you. breakfast. සීනි පිටි දෙකල් කලවා කරලා පොතේ. ඔය දෙන්නත් ගන්න. මේ තියෙන්නේ මගේ කෑම එක. breakfast. මේ සීනි එක හැන්දයි ඒවල තියෙන්නේ. අපි ආදී අටායාවි. එහෙමද මුලින්ම ගත්තා. ගාන නීට් ෂොට් එක ගන්න නීට් එක. hi. අපි හොඳ නින්දක් දැම්මා. breakfast අරගෙන ඔක්කොම කරලා ජම්ප් වෙලා මෙහෙට 2ට කාලයි. අපි දැන් යනවා ලන්ච් එකට. දැන් ගොඩක් කාලා ලන්ච් එක ඇවිල්ලා අපිට නිදාගත්ත අතර මහන්සි ඔක්කොමත් එක්ක හින්දා.
දැන් අපි යනවා ලන්ච් එකට. බ්‍රෙක්ෆාස්ට් එක රූම්ස් වල තමයි එන්නේ. ඉතින් උදේ කට්ටියම අපේ රූම් එකට ඇවිල්ලා කෑවා. අපි දැන් යනවා සඳුනෑලගේ රූම් එකට. කිප්පසේ බඩගිනි හොඳටම බඩගිනි. නෑ වයිෆයි කනෙක්ට් ඉතින් මේ තියෙන්නේ අපිට හම්බුණු අපාර්ට්මන්ට් එකේ තියෙන බැල්කනි එක. දවල්ට නම් පොඩ්ඩක් රස්නේ වැඩි. හැබැයි සීතලත් එක්ක ඒ රස්නේ දැනෙනවා අඩුයි. හැබැයි ඒත් හොඳටම රස්නේ හැම පිච්චෙනවා. ඒත් සීතල හින්දා අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒත් අපි වැඩි දවල් වල එළියට බැස්සෙම නැති තරම් අපි රැයට තමයි පොඩ්ඩක් එළියට බහලා විදලා කරලා බැට පිටා බැලුවේ. ලයිට් එක දාන්න Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Chandu. Happy birthday to you. යන්න කලින් කැත වහ ගන්නවා මේගොල්ලෝ. අනේ බාරිය මේකනේ ඵලයක්. අපේ මෙහෙම මේ natural beauty නේ. අපි වගේ අයියර උපතින්ම කොහමද? අපි දැන් යනවා කොහෙද? රියාද් පාක් එකට. අපි යනවා රියාද් පාක් එකට. මොකද දැන් අපි යනවා. මම ලස්සන වෙලාද මම මෙහෙට ආපු ගමන්. අම්මෝ හොඳ. අපි ඉදියාවේ රැ වෙලානේ. ඒතකොට ඉතින් අපිට හරියට වටපිට අපෙවුනේ නැහැ. දවල් මෙහෙට ආම මට නම් එකපාරම පුදුම ලස්සනක් දැක්කේ. මොකද මෙහි බිල්ඩින්ග්ස් ඔක්කොම පැස්ටල් කලර්ස් නිකන් එකම ෂේඩ් එකකින් වගේ යන්නේ. ඒක එක දිගට බලද්දී කියන්නේ පුදුම ලස්සනයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. සමහරකට ඔයගලන්ට පේනවා ඇති වීඩියෝ එකෙන් කොහොමද කියලා. එක දිගටම බලද්දී පුදුම ලස්සනයි. Anomi kakotro lutuno. මං හර කිව්වනේ මෙහි බිල්ඩින්ස් ඔක්කොම එකම ෂේඩ් එකකින් වගේ යන්නේ කියලා. ඒක මෙහි තියෙන රූල් එකක්ලු. මේගොල්ලන්ට පේන්ට් කරන්න කලර්ස් වගේක් තියෙනවලු. ඒ වයින් විතරලු මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ බිල්ඩින්ග්ස් කියන්නේ ගෙවල් හැමදේම පේන්ට් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි ආපු ස්වයිදි පාක් එක. මේක තමයි ඉවෙන්ට් එක යන්නේ. මෙතන තමයි අපේ ටෙන්ට් එක තියෙන. අපි මේ ඉන්නේ බෑක් ස්ටේජ් එකේ. ඉතින් මේ පාක් එක පුදුම ලස්සනයි. ඔයගලන්ට ඉස්සරහා වීඩියෝ ක්ලිප්ස් වල තියෙනවා. බලන්න මෙහි පාක් එක කොච්චර ක්ලීන්ද කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන අපි පර්ෆෝම් කරන ස්ටේජ් එක මාර ලොකුයි. ඒ කියන්නේ අපේ ටීම් එකේ 16ක් හිටියත් ඒ 16ත් ගොඩාක් ඈත් වෙලා නටන්න ඕනේ. එච්චරට ලොකුයි ෆීල් කරගන්න. ඉතින් මෙන්න මේක තමයි ඉවෙන්ට් එක තියෙන පාක් එක. මේ ස්ටේජ් එකේ තමයි අපිට නටන්න තියෙන්නේ. ලොකු ස්ටේජ් එකක් ඇත්තරම. ඔය ක්‍රවුඩ් එක ඕකේ ෆුල් වෙන තරමට ක්‍රවුඩ් එක ආවා. ඉතින් ඔයගොල්ලෝ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ ගණන් ගන්න එපා. මං ටිකක් අසනීප වෙලා ඉන්නේ. මොකද මේ වෙදර් එක මට නෙමෙයි අපේ ටීම් එකේ හැමෝටම වගේ එච්චර හුරු නැහැ. මොකද සීතල වැඩි. අපිට අන්තිම ඇක්ට් එක තියෙන 11යි ගානකට පර්ෆෝම් කරනකොට හොඳටම සීතලයි. ස්ටේජ් එකට අඩිය තියන්නවත් බෑ සීතලයි. ඒ හින්දා කට්ටියම අසනීප වෙලා ඉන්නේ. මම මේක වොයිස් කරද්දිත් මං තාම සෞදි වල. අපි මේ ඉන්නේ එතකොට අපේ ඩේ 8 වල. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් මං අසනීප වෙලා ඉන්නේ. මගේ වොයිස් එක ගැන චුට්ටක් ඉග්නෝර් කරලා vlog එක දිහා බලමු. රාවෙල්ද අපේ මීටින් එකක් ගත්ත ටීම්ස් ඔක්කොම එතන හිටපු. ඊට පස්සේ අපිට ඉක්මනට රෙඩි වෙන්න උනා. ඒගොල්ලන්ට අපේ රිහර්සල් එකක් වගේ කස්ටියුම් ඇඳලා කරලා ෆස්ට් ඩේ එකේම බලන්න ඕනේ වුණා.
හොල්ලන්න. මගේ ෆෝන් එකේ බැටරි බහිනවා ලිප්ස්ටික් ගන්නකම් ෆෝන් එක ළඟ ඉන්න බෑ. මේ ටිකේ මෙහෙ කොච්චරද සීතල කියනවා නම් අපේ මුළු ස්කින් එකම ඩ්‍රයි වෙලා මොකද අපි මේ රටවලට හුරු ස්කින් එකක් නෙමෙයි අපිට තියෙන්නේ. කොච්චර ක්‍රීම් ගෑවත් අනිත් තප්පරයට වැරෙනවා ආයෙත් මුළු ස්කින් එකම ඩ්‍රයි වෙනවා. ලිප්ස් ඔක්කොම පැලිලා කොච්චර ලිප් බාම් ගෑවත් වැඩක් නැහැ. අපි මෙහෙට ලෑන්ඩ් කරපු දවස්වලට වැඩිය දැන් මම මේ වොයිස් කරන දවස්වල මාරම සීතලයි. ඒ දවස්වල ලොකු සීතලක් තිබ්බේ නැහැ. දැන් එන්නේ මාරම සීතලයි මෙහෙ. ඉතින් ඒත් අපි ආපු වැඩේ කොහොමත් අපි කරන්න අමතක නොකර ඒක අපේ කරන්න පුළුවන් උපරිමයටම අපි කරනවා. අද දවස මෙතනින් ඉවරයි. දැන් වෙලාව පාන්දර 1:45ට විතර. අපි රියසල්ස් ඔක්කොම ඉවර කරා. දැන් යනවා අපි නවතින තැනට. හැමෝටම අමාරුයි මේ සීතලත් එක්ක නටන්න තව අමාරුයි. මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. අනිත් දවස් 14-15 වෙන vlog එකකින් ගේන්න. මොකද නැත්තම් මේක දිග වැඩි වෙනවා ගොඩක්. එහෙනම් අනිත් part 2 එකෙන් හම්බෙමු. Bye. Peace out. Thanks for the watching.